සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ මගේ උදේවරුවක්. අපි බලමු මොනවද අද දවසේ උදේවරුවේ කරන්න කියලා. මගේ channel එකේ වීඩියෝස් බලන මගේ යාළුවෝ දන්නවා මම මොනවද මගේ channel එක හරහා කරන වීඩියෝස් කියලා. ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙන්නේ මගේ channel එක හරහා ගෙදර ඉන්න අපේ ගෘහණියා, ඒ කියන්නේ මම වගේ ගෘහණියා මොනවද අපිට අපේ කාලය කළමනාකරණය කරගෙන අපිට තියෙන වැඩ රාජකාරීත් එක්ක ගෙදර ඉඳගෙන අපිට මොනවද කරන්න පුළුවන් ආදායම් මාර්ගයක්, ඒ වගේම අපේ කියන්නේ විනෝදාංශයක් විදිහට අපිට මොනවද කරන්න පුළුවන් කියන දේ අරගෙන එන්න. ඒ කියන්නේ මම ඇත්තටම ගොඩාක් නිදහසේ ජීවත් වෙන කෙනෙක්, කියන්නේ නිදහසේ ජීවත් වුණ කෙනෙක්. ඒ වගේම දැනටත් එහෙමයි. මට ඕන මගේ channel එකේ මට ඉතින් එහෙම ඉන්නකොට කියන්නේ මං ඉස්සරහට තව මගේ වීඩියෝස් වලින් මං මේ කොහොමද මෙතෙන් මේ දේ කරන්න පටන් ගත්තේ, කොහොමද මට මේකට හිත යොමු වුනේ කියන එක මං කියන්න. මම ඕගොල්ලන්ට කියන්නේ දැන් කවුරු හරි ගෙදර ඉඳගෙන දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, කිසිම ෆෝන් එක ඔබාගෙන මුකුත්ම කරන්න හිතෙන්නේ නැතුව ඔහේ ඉන්නවා නම් එහෙම ඉන්න එපා. මොකද අපිට ඇත්තටම කියනවා නම් සමහරක් කෙනෙකුට ආදායම් මාර්ගයක් වෙන්නත් පුළුවන්, සමහරක් කෙනෙකුට විනෝදාංශයක් විදිහට වෙන්නත් පුළුවන්. මම කැමතියි කියන්නේ ආදායම් මාර්ගයක් කෙසේ වෙතත් අපිට මේ අපේ දවස අර කම්මැලි නැතිව ගත කරන්න ගොඩාක් හොඳයි කියලා හිතෙනවා. අපේම කියලා දෙයක් අපි කරන්න පුරුදු පුහුණු වුණා නම්. ඇත්තටම කියනවා නම් මට මේ දෙයින් මානසික තෘප්තියක්, මං කරන දේවල් වලින් මානසික තෘප්තියක් මං සෑහෙන්න ලබනවා. ඉතින් මට ඇත්තටම මම මෙතනදී මිල මුදල් කියන දේ ගැන ලොකුවට නොසිතුවත් මට ඕන කොහොම හරි දවස මට දවස අවසානයේ මම යමක් කරගත්තා, යමක් කරා, එහෙම නිකම්ම ගතුන්නේ නැහැ නේද කියන එක හිතට එන විදිහට දවස් ඉවර කරගන්න තමයි මට ඕන. ඉතින් මම ඉස්සරහට කොහොමද මම මේ දේවල් කරන්න පටන් ගත්තේ, මොනවද මම හරියටම කරන්න කියන දේ ඔයගොල්ලෝ වීඩියෝස් වලින් අරගෙන එන්න. දැනට අපි අද උදේවරුව මම කොහොමද ගෙවුනේ කියන එක අපි බලමු. අද වැඩ ටිකක් තියෙනවා, මහන්න අලු වගේක් තියෙනවා. මේ ගොඩක්ම තියෙන්නේ මේ මට කපලා ඉවර කරගන්න තමයි ඕනා ඒ ටික. මොකද ඊළඟ දවස් ටික මට හිමීට මහ ගන්න පුළුවන් අවශ්‍යක තුනේ. බලමු මේ ගෙදර තියෙන චුටි වැඩ ටිකක් ඉවර කරලා ඒකත් කොහොමද කරන්න කියලා බලමු. මම දැනුවත් මම හොඳටම දන්න දෙයක්, ගෙදර ඉඳන් ගොඩාක් කට්ටිය මොනවාම හරි දෙයක් කරනවා. හැබැයි ඕගොල්ලන්ට ගොඩාක් අයට ඒක හරියට ප්ලෑන් කරගෙන කොහොමද කරන්න කියන එක ගැන දැනුමක් නැහැ. නිකම් ඔළුව අවුල් වෙලා වගේ. මටත් කොහොම පෞද්ගලික කාලේ එහෙම දෙයක් තිබ්බා. ඒ කියන්නේ හරියට මේක කොහොමද කරගන්නේ? එතකොට නිකන් අපිට හිතනවා මේක කොතනින්ද පටන් ගන්න, කොතනින්ද ඉවර කරන්නේ, මේක උනත් පස්සේ ආයෙ මොකද්ද කරන්නේ වගේ දේවල් අපිට මේ හිතනවා. ඉතින් ඒක නිසා මම ඕගොල්ලෝට කියන්නේ පුළුවන් තරම් තමන්ගේ වැඩ ටික හරියට කරගන්න මනස හදාගන්න. මනස හදාගන්නවා කියන්නේ ඉස්සෙල්ලාම අපි ප්ලෑන් එකකට කලින් අවශ්‍ය ටිකක් හොඳට ප්ලෑන් කරලා මොනවද කරන්නේ, මම මොකෙන්ද දවසේ පටන් ගන්න, මොනවද කරන්නද කියන එක හොඳ අවබෝධ කරගන්න. මොකද තමන්ගේ දවස අපිට කවුරුත් කරන විදිහකට ප්ලෑන් කරන්න බෑ. ඒක කරන්න පුළුවනොත් අපිටම තමයි. ඒ කියන්නේ ඔයානේ දන්නේ ඔයාට මොනවද මේ දවස් ඇතුළත කරන්න තියෙන දේවල්, අනික ඔයාගේ චර්යාව ඔයා ගාව තියෙන දෙයක්. එතකොට ඒ දේ ඔයා කරන වැඩ කටයුතු ටික කොහොමද ගානට බැලන්ස් කරගන්න කියන එක තියෙන්නේ ඔයාගේ අතේ. ඉතින් ඒක නිසා වීඩියෝස් බලලා සර්ච් කරලා කොහොමද ප්ලෑන් එකක් හදාගන්න කියන එක චුට්ටක් බලලා වැඩ කටයුතු ටික ලස්සනට මේ පිළිවෙලට පෙළ ගස්ව ගන්න.
එතකොට ඇත්තටම හරිම ලේසි දෙයක් කරන්න හැමදේම හරි පිළිවෙලයි කියලා හිතෙනවා. දැන් මං ඇඟ සෝදලා බුදු පහන එහෙම තියලා තැඹිලි එකක් බොන්න තමයි හදන්නේ. මේ මොකද මේ දවස්වල ටිකක් රස්නෙත් එක්ක අනිත් එක මගේ ටිකක් රස්නේ ඇඟක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ දවස්වල රායට මට ටිකක් ඇඟට හරීම මේ ඇඟ මට නිකන් උෂ්ණයි වගේ දැනෙනවා. ඒක නිසා හස්බන්ඩ් තැඹිලි ගෙනල්ලා දුන්නා. මේ දවස් ටිකේ උදේට තැඹිලි තමයි බිව්වේ. අදත් මේ තැඹිලි තමයි උදේට බොන්න යන්නේ. කොහොමද මං උදේට හස්බන්ඩ් චුට්ටක් දවල් වෙනවා නැගිටින්න. ඉතින් ටිකක් මේ උදේට අපි බර දෙයක් කොහොමද කැවෙන්නේ. මට ලොකු බඩගින්නක් තිබ්බොත් තාම මොන හරි පොඩි බනිස් එකක් හදලා මොන හරි එහෙම දෙයක් එක්ක පාන් පෙති දෙකක් හරි එහෙම දෙයක් කන්නේ. නැත්නම් ඇත්තටම උදේට අපි ලොකුවට දෙයක් කැවෙන්නේ දවල්ට උයනවා. බොහෝ දුරට පහුගේ වැඩ ටිකක් වැඩියෙන් තියෙනකොට නම් දවල් ඉවෙන්නේ නැහැ. මේ එතකොට පහුගේ දවස් ටිකේම නම් හස්බන්ඩ් අපි කඩේ තමයි කෑවේ. දන්න කියන තැනක් තියෙනවා කෑම හොඳට පිරිසිදු හදන. එතනින් අපි කෑම දෙකක් ගෙනල්ලා අපි කනයි කියලා රැයට මම මොන හරි හදනවා. හැබැයි දැන් මම ටිකක් මේ දැන් දවස් කිහිපයකින් නම් දවල්ට උයනවා. දවල්ට උයලා මේ දවල්ට කාලා රැයට පොඩි දෙයක් අපි හදා ගන්නවා. දැන් ඉතින් මේ අද දවසේ තියෙන වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ. හිමීට ඉතින් හිත ටිකක් නිදහසේ වැඩ ටික පටන් ගන්න යන්නේ. මං ඉස්සලාම කරන්නේ චුට්ටක් ඉන්නවා දැන්. ටිකක් උදේ ඉඳන් චුට්ටක් මහන්සි වුණානේ. ඒකල පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා මගේ ඩේ ප්ලෑන් එක අරගෙන මම මොනවද අද දවසේ කරන්න තියෙන්නේ කියන එක මම ලියා ගන්නවා. ඊට පස්සේ මම කරන එකින් එක වැඩවලට ඉවර කරගත්තම ටික් එකක් දානවා. එතකොට මට නිකන් ඉවර කරනකොට එකක් ඉවර කරලානේ තියෙන්නේ කියලා දැනෙන දේත් එක්ක හරිම නිකන් ලොකු සතුටක් ආත්ම තෘප්තියක් දැනෙනවා. ඉතින් ඊට පස්සේ පහවදා දවසක් ආයා මේ විදිහට හොඳට ලස්සනට පටන් ගන්න ඕනේ කියන සිතුවිල්ල හිතට එනවා මේ නිදා ගන්න යද්දි. ඉතින් ඒක නිසා මේ ඇත්තටම මම මුල මේ දේවල් කරේ නැහැ. පස්සේ ටික දැන් මම මෙහෙම channel එකක් හදාගත්තට කලින් මම අවුරුදු 2-3ක ඉඳන් විතර හැදුවා. ඒත් මට මේක පිළිවෙලට කරන්න උනේම නැහැ. එක්ක අන්තිම මාස ටික නැහැ. ඒ වගේ තිබ්බයි ඉතින්. හැබැයි මම ගිය අවුරුද්දේ අන්තිම මාසවල මේක ටිකක් හරියට කරගෙන ආවා. මේ අවුරුද්දේ මුල ඉඳන් මම මේක හොඳට يعني මට හිතට සැටිස්ෆයි විදිහට මම කන්ටිනියු කරගෙන ආවා. අනිත් එක channel එකක් කරද්දී මට නම් තියෙන එක මේ පොතයි හැමදේම ලියාගන්න මගේ දවස කොහොමද ගත කරන plans ටික හැමදේම to do list එක ඔක්කොම මම මේකෙම තමයි කරන්නේ. මට ඔය ගොඩාක් ලියන වැඩ කරන්න මට ටික කම්මැලි කෙනෙක්. ඉතින් මට මේක ලේසි එක දේ පෙරලලා බලුවා මොනවද කරන්න තියෙන්නේ බලුවා goals මොනවද කියලා බලුවා plans මොනවද කියලා බලුවා. ඉතින් මට ඒක හරි ලේසි. ඉතින් මේ අර එහෙම අපි ලියාගත්තම හරිම නිදහස්. අපි දන්නවා ඊළඟට මොකක්ද අපිට කරන්න තියෙන්නේ. සමහර අයට ඉතින් වෙලාවට හැමදේම කරන්න බෑ. ඒක නිසා වෙලාවක් දාන්න නැතුව මුලින් පටන් ගන්න. දැන් ඔය මමලා රැක් එකට දාපු මැටීරියල් එක අද මට අක්කා කෙනෙක් ගෙනල්ලා දුන්න මේ මැටීරියල් එකක්. එයාට මහලා දෙන්නයි කියලා. දැන් ටිකකට කලින් එයා ගෙනල්ලා දීලා ගියා. අනිත් තව ෆ්‍රොක් එකක් මහලා තිබ්බ. තව එකක් මට යාගේ මහන්නත් තියෙනවා. ඒක අරගෙන ගියා. මේ ඕක මහලා දෙන්නයි කියලා කිව්වා. එතකොට මේ තියෙන්නේ කස්ටමර්ස්ලා දෙන්නෙකුට මහපු. මේ ඇවිල්ලා චූටි ගර්ල් කෙනෙකුට මහපු ෆ්‍රොක් එකක්. ඒකත් මේ හරි ලස්සන ඇඟක් තියෙන මේ ළමයෙක් එයාට මැහුවේ. මේකත් මහලා ඉවරයි. කෝල් එකක් දුන්නා ඒගොල්ලන්ට මහල වෙලා කතා කරන්න කියලා කිව්වා. කෝල් එකක් දුන්නා. ඉතින් කොයි වෙලේ හරි මේ යාගේ අම්මට මහපු ෆ්‍රොක් එක මේ ඇත්තටම මම තාම ඉස්සරහා බෝඩ් එකක් මගේ මහන එක ගැන මම දාලා නැහැ. මේ ඇවිල්ලා මේක වෙන කස්ටමර් කෙනෙක්ගේ එතනක් තියෙනවා ස්කර්ට් දෙකයි ක්‍රොප් টොප් වගේ එකක මේ ක්‍රොප් টොප් එක ඊට පස්සේ
බ්ලවුස් එක. ඕගොල්ලෝට කලින් පෙන්වන්නද දන්නේ නැහැ. මගේ කළු ස්කර්ට් එකේ ඕන් ඔෆ් කරලා තිබ්බේ මං සුදු පාට නූලේ. එහෙම කරන්න එපා ළමයි. මට ඇත්තටම එකට හදිසිය දෙන්න ඕන හින්දා මං කරේ. නැත්තම් මම සාමාන්‍යයෙන් හැම ඇඳුමකටම ගැලපෙන්න පාට තියාගන්නවා. දැන් මට මේකට නම් ප්‍රශ්නයක් නැහැ. ඒකට සුදු තියෙන නිසා. හැබැයි කළු වගේ විශේෂයෙන් කරද්දි සුදු දාන්න එපා. මේ මොකද එහෙම වුණාම මගේ කළු නූල් ඕනක් එකට දාන ඒවා ටික ඉවර වෙලා තියෙන්නේ. දෙකක් තියෙන දෙකක් ඒ දෙක අපිට දාලා මදි. මොකද තව එකක් ඕනනේ. ඉතින් ඒක නිසා ඔන්න පේනවාද? ඒක හැරුණාම ටිකක් පේනවා. ඒක නිසා ඒ වගේ දේවල් කරන්නම මෙයා මම හොඳටම දන්න කෙනෙක් ඒ අක්කා අවුල නැහැ කිව්වහම එයා තේරුම් ගන්න පුළුවන්. ඒක ඇත්තටම නෑ මට හදිස්සිය යන්න දුන්නම්. එයාට හදිස්සිය ඕනක් කිව්වා. මේ එයාගේ අම්මටයි එයාටයි තමයි මේ ඇවිල්ලා අම්මට බ්ලවුස් එක. ඒක තමයි මට බටන්ස් එහෙම අල්ලන්න තියෙනවා. ඕකෙත් පුළුවන් නම් ගොඩක් හොඳයි මේ කහ පාටින් වල කරගන්න පුළුවන් නම් මගේ කහ පාට නම් තිබ්බා. නමුත් මේක ඇවිල්ලා තැඹිලි පාටක්. ඉතින් කහ පාට දාලා කරන්න වයිට් එකට වැඩිය හොඳයි. මට අර හදිසියෙම ඉල්ලපු නිසා තමයි මේ ඉක්මනට කරගන්න ඕන නිසා කරේ. නැත්තම් මම සාමාන්‍යයෙන් හිමීට මහනකොට අනිවාර්යයෙන්ම ඇඳුම පාටට තමයි මේ දාන්නේ. ඒ වගේම මම මැටීරියල් දාලා මම මහනවා නම් මම ටැග් එකක් දාලා ලස්සනට ඒක යවන්න ඕන කෙනාට යවනවා. මම ගොඩාක්ම කරන්නේ ඔන්ලයින් ඕඩර්ස්. දැන් මාව ඇත්තටම මෙහි කට්ටිය ලොකුවට දන්නේ නැහැ ගමේ. මං ඉන්න පළාතේ කට්ටිය. ඉතින් මාගෙන් මහකන ගිහිල්ලා ඒ කෙනා මෙන්න මෙතන හොඳයි මෙයා මහනවයි කියලා දැනගෙන තමයි මෙතෙන් එන්නේ. එතකොට දැන් ඔය මම රැක් එකට දාන්නේ මං ගෙනාවු මැටීරියල්ස් වගේක්. කස්ටමර්ස්ලාට ඕනයි කියලා ගෙනාවු මැටීරියල්ස් වගේක්. ඉතින් දැන් කී හිටියවම ගොඩාක්ම මම මෙහෙ මහනවයි කියලා ගොඩාරියක් කට්ටිය ඇත්තටම දන්නේම නැහැ. මං ඔන්ලයින් එකෙන් තමයි මගේ ඕඩර්ස් කරන්නේ. මේ ඒ කියන්නේ මම මේ අපි මෙහෙ නෙමේ. අපේ මගේ හස්බන්ඩ් කොළඹ. ඉතින් අපි දැනට අපි මෙහෙ පදිංචිලා හිටියට අපිව ලොකු පිරිසක් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අර කාට වචනෙන් මාව මගේ මහගෙන ගිහිල්ලා එහෙම කවුරු හරි ගිහිල්ලා මෙහෙම හොඳයි කියලා කිව්වහම තමයි කට්ටිය එන්නේ. ඉතින් දැන් එහෙම මට කස්ටමර්ස්ලා ගොඩාක් පිරිසක් හැදිලා තියෙනවා මෙහෙ. ඉතින් මම ගොඩාක්ම කැමති හැබැයි ඔන්ලයින් කරන්න එක. මොකද ඒක මට මගේ පෞද්ගලිකත්වයටත් ගොඩාක් හොඳ නිසා. ඒ කියන්නේ අපිට මයි හස්බන්ඩ් විතරයි ගෙදර ඉන්නේ. එතකොට මට අර කවුරු වැඩි ලොකුට කවුරුත් ගැවසෙන්නේ නැහැ, එන්නේ යන්නේ නැහැ. මට අර ටික අපිට දේවල් ටික කරගන්න පුළුවන්. නමුත් අර ගෙනල්ලා දෙන අයට මට බෑ කියන්නත් බෑ. අනිත් එක මම normal dresses කරන්නේ ගොඩක්ම ඔන්ලයින් තමයි තියෙන්නේ. එතකොට නැත්තම් මම ගොඩක්ම මේ කරන්නේ bridal wear. ඒ කියන්නේ saree jacket bridal wear තමයි මම ගොඩක්ම කරන්නේ. කරන්න කැමතිත් ඒ දෙයට. මේ දේ ඉතින් මට එන නිසා සහ මට එතකොට මට මේ දේ හැමදාටම පුළුවන්. දැන් ගොඩක් අයට මම දැකලා තියෙන බ්‍රයිඩල් වෙයා කරන කට්ටියන්ට නෝමල් කියන්නේ ඇත්තටම කැෂුවල් ඇඳුමක් මහගන්න බෑ. විශේෂයෙන් ෆ්‍රොක් එකක් බ්ලවුස් එකක් වගේ දෙයක් මහගන්න බෑ. ඉතින් මට ඕන මේක මම කරන තාක්කල් මට මේ දේ හැම දෙයක්ම මට කරගන්න ඒ දැනුම මට මේ අවශ්‍ය නිසා තමයි මම කරන්නේ. ඒ කියන්නේ සමහර විට මේ මාත් වැඩි වෙලා මට මේ දේ අත්තරින්නම වුණොත් එහෙම මටත් අමතක වෙලා යයි. කොහොමත් ගොඩාක් කට්ටිය කරන මොකක් හරි බ්‍රයිඩල් වෙයා හරි මොන හරි කැෂුවල් වෙයා හරි ඔෆිස් වෙයා හරි ඒක දෙයක් තමයි පුළුවන්. ස්කූල් යුනිෆෝම් මහන කෙනෙකුට ස්කූල් යුනිෆෝම් විතරමයි මහන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒක නිසා මම කැමති අර හැමදේම දැනගෙන. එතකොට මට ඒක කවුරු හරි දෙයක් ඇහුවත් මට ඒක කියන්න පුළුවන් මෙන්න මේක මෙහෙම වෙන්නේ කියලා. මොකද මම ඉස්සරහට ක්ලාසස් කරන්න කියලා හිතාගෙන ඉන්නේ. මොකද ඒක තමයි මම ආසම දේ මම උගන්වන්න පුදුම තරම් ආසයි. ඒ දේ මගේ ඇඟේ තියෙන දෙයක්. ඉතින් ඒ නිසා මට ඒ දේ කරන්න මම බලාපොරොත්තු වෙනවා නම් මම අනිවාර්යයෙන්ම මේ හැමදේම ගැන දැනගෙන ඉන්න ඕන. ළමයි අහනකොට එක ප්‍රශ්නයක් මොනවම හරි දෙයක මම ඒක නොදන්නවා නම් එතන මං හිතන්නේ නැහැ මං එතනදී පරිපූර්ණයි කියලා. මේ කලාවේ නම් මෙහෙමයි ළමයි ගොඩාක් දේවල් තියෙනවා අපිට මේ ඉගෙන ගන්න.
ඉතින් ඒක නිසා මේක මම දන්න දේ මේ සමහරට මුහුදෙන් වතුර බින්දුවක් අන්න. ඉතින් අපි ඉස්සරහට බලමු මොකද කරන්න කියලා. දැන් මේ තියෙන්නේ මගේ ටේබල් එක උඩ දැන් කට් කරන්න යන එක. ඊට කලින් හැබැයි මට එකක් කට් කරලා දෙන්න වෙලා තියෙනවා එක්කෙනෙකුට. ඒක මම ඊළඟ මොකද මේ වීඩියෝ එක ටිකක් දිගයි. ඊළඟ වීඩියෝ එකේදී මම ඕගොල්ලන්ට අරන් එන්න. මම එහෙනම් දැනට මම මේ වීඩියෝ එකෙන් නවතින්න. අපි ඊළඟ වීඩියෝ එකේදී මේක මහාන විදිය සහ කලින් මම කිය තව ගවමක් තියෙනවා කියලා ඒක මහාන විදිය බලමු. එහෙනම් එතකල් හැමෝම පරිස්සමට ආරක්ෂිතව ඉන්න. අපි ඊළඟ පාර ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලන්ට ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් මොන හරි දැනගන්න දේවල් තියෙනවා නම් ඇඳුම් සම්බන්ධ මට පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. අපි බලමු ඉස්සරහට මම මොනවද ගේන්න ඕනේ වීඩියෝස් කියලා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලා තියන්න. එහෙනම් ගිහින් එන්න.